සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට. Hi guys, ඔන්න අපේ කුරුණෑගල ගමන තමයි ඔයගොල්ලොත් එක්ක අද බෙදා ගන්න යන්නේ. මෙන්න මේ අපි දැන් ඉන්නේ ගිරිඔල්ලේ. හරිද? ඉතින් දැන් අපි මේ කෑම ගන්න යන්න කිට්ටුවේ ඉන්නේ. කෑම ගන්න ප්ලේස් එකක් හොය. බලන්න ඉතින් මේ පරිසරයේ තියෙන ලස්සන ගස් කොළන් වලින් පිරීලා ගස් කොළන් පාරට වැනිලා තියෙද්දි ඒකේ ලස්සන. ඔන්න අපි දැන් කෑම කනවා. මේ කඩේ ගොඩක් කෑම රහයි. ඉතින් දැන් අපි මේ කුරුණෑගල කිට්ටුව යන ගමන් ඉන්නේ. මට මේ ප්ලේස් එක කොහෙද කියලා නම් මතක නෑ. ඉතින් හැබැයි ලස්සනයි. ඔන්න දැන් අපි යද්දි ඔන්න යාළුවෙක් ඉන්නවා. බලන්නකෝ පහු කරගෙන යන එක්කෙනා. අර බලන්න ඉතින් බලපැටියේ. දැන් අපි මේ ඉන්නේ කුරුණෑගල. කුරුණෑගල ටවුන් එකේ ඉන්නේ කියන්නේ ඇතුගල හරිය තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ ඇතුගලේ ලස්සන අපි කුරුණෑගල ගියොත් අනිවාර්යයෙන්ම මම බලන්න කැමතිම ප්ලේස් එකක් තමයි ඇතුගල කියන්නේ. ඉතින් අපි අද යන්නේ කොහෙද කියලා බලමුකෝ. මම මේ යන්නේ ඇල බලන්න. මේ හරියනම් දැන් කැලේ වෙලා තියෙන ගොඩක්ම කලින් පාරේ එද්දි මෙච්චර කැලේ තිබ්බේ නෑ. මේ තියෙන වටේ view එක කොහොමද ඉතින් ලස්සන මේ පරිසරේ. තනිකරම ගස් කොළන් වලින් වටි වෙච්ච පරිසරයක්. අපි තව ඉස්සරහට වව් බලන්න මෙයාලා මේක දිහා බලද්දි නම් තනිකරම නිකන් චිත්‍රයක් ඇඳලා වගේ මේ පරිසරේ මෙහෙම බලද්දි මේක මාරයි අනේ. මම හරි කැමතියි මේ වගේ පරිසරයක ජීවත් වෙන්න. ඔයගොල්ලෝ කොහමද? ඔයගොල්ලෝ කැමතිද මේ වගේ පරිසරයක ජීවත් වෙන්න? ලස්සන පාන් වාහනයකුත් යනවා. මෙන්න මේ ගහේ ගහ ගාව ඉඳගෙන අපි ෆොටෝ එකක් ගහුවා. එතකොට වතුර තිබ්බේ නැහැ ඒ කාලේ. වැස්සත් නැහැනේ. ඉතින් අපි මේ ගල උඩ ඉඳගෙන ෆොටෝ ගැහුවා. මේ සම්පූර්ණම මේ වතුර තිබ්බේ නැහැ චුට්ටක්වත්. හරිම චූටි ප්‍රමාණයක් තමයි වතුර තිබ්බේ. මේ ගල්ලේම සම්පූර්ණයෙන්ම පේන්න තිබ්බේ. දැන් බලන්න ඉතින් ඒකටත් එක්ක වතුර. ඉස්සර අපි මේ අලට ඇවිල්ලා අපි ගොඩක්ම මේ නානවත් එක්ක මේ අලේ ඒ තරම්ම මරු. ඉතින් මේ විදිහට මේ අල දකිද්දි මට නම් මාර විදිහට ඉතේ සතුටක් එන්නේ මෙතනට ආවම මාර සැනසීමක් දැනෙන්නේ. ඉතින් මේ බලන්නකො මේ ගස් කොළන් එහෙම තියෙන විදිහ හැමතැනම ගස්. මේ වගේ පරිසරයක ඇත්තටම ජීවත් වෙන්න තියෙනවා නම් මාරම ලකී අනේ. නේද? බලන්න දැන් වෙන වැඩි. ගස් වලින් වතුර බින්දු වැටෙනවා මේ වෙලාවෙත්. බලන්න. වතුර බින්දුව ඔයගොල්ලන්ට වැටෙන විදිය පේනවද දන්නේ නැහැ. මට නම් මේක මාර ලස්සනට පේනවා. එහෙනම් ඔන්න අදට ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ආපහු vlog එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන්න. bye.